ඔයගලන්ගේ SQL පාඩම මේ වීඩියෝ එකකින් තමයි පටන් ගන්න හිතන් ඉන්නේ. එතකොට මේ වීඩියෝ එකෙන් මම මුලින්ම කරන්නේ ඔයගලන්ට මොකක්ද මේ SQL කියන්නේ, මොකක්ද DBMS එහෙම නැත්නම් Database Management System කියලා කියන්නේ. එතකොට DBMS සහ SQL කියන්නේ පරිගණකයක දත්ත එහෙම නැත්නම් අපි කියනවා data ක්‍රමවත්ව තැන්පත් කරලා තියාගන්න සහ ඒව පාපසු ලබා ගන්න උදව් වෙන තාක්ෂණයන් දෙක. හරිද? එතකොට අපි සරල උදාහරණයකින් මේක ගත්තොත් අපි ගමු මහ බැංකුවක් හෝ මොකක් හරි කාර්යාලයක් හිතන්නකෝ. ලොකු බැංකුවක් හරි කාර්යාලයක් හරි තියෙනවා. ඒකේ ලක්ෂ ගණනක පාරිභෝගිකයන්ගේ තොරතුරු අඩංගු ෆයිල්ස් ලොකු අල්මාරි වල දාලා තියෙනවා. එතකොට අපි DBMS නැත්නම් Database Management System එක ගත්තොත් මේ බැංකුවේ ඉන්න ප්‍රධාන කළමනාකාරකරුවගේ කෙනෙක් තමයි මෙන්න මේ DBMS එක කියලා කියන්නේ. එයා තමයි මේ සියලුම ෆයිල් අල්මාරි වල පිළිවෙලකට අසුරන්නේ, ආරක්ෂා කරන්නේ සහ කවුරු හරි ඉල්ලුවොත් හොයලා දෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මේකට SQL නැත්නම් අපි කියන structured query language මෙන්න මේක අපි මේ උදාහරණයට ආදේශ කරොත් අපි හිතමු මේ ප්‍රධාන කළමනාකරුට සිංහල හෝ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. හරිද? එයාට කතා කරන්න විශේෂ භාෂාවක් තියෙනවා. වෙනම භාෂාවක්. එන්නේ භාෂාව තමයි මේ SQL කියලා අපි කියන්නේ. හරිද? උදාහරණ ගත්තොත් ඔන්නෝක තමයි හොඳම උදාහරණ ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු DBMS කියලා කියන්නේ මොකක්ද? Database Management System. එහෙම නැත්නම් DBMS කියලා කියන්නේ මේක දත්ත ගබඩාවක්. මේක දත්ත ගබඩාවක් විදිහට ක්‍රියා කරන. මේ කියන්නේ පරිගණකයක පිළිවෙලට සකස් කරලා සංගවලා තියෙන දත්ත සමුදායකට අපි database එකක් කියලා කියනවා. ඒ වගේම තමයි මේක කළමනාකරන පද්ධතිය. මේ දත්ත සමුදාය පාලනය කරන, ආරක්ෂා කරන සහ පවත්වාගෙන යන මුදුකාංගයක් software එකක් අපි DBMS කියලා එකක් හඳුන්වනවා. හරිද? එතකොට අපි කලින් කිව්වා වගේ දත්ත ගබඩා තියෙනවා. මේ දත්ත ගබඩාවල අපි පිළිවෙලකට සකස් කරලා තියෙන දත්ත තැන්පත් කරලා තියෙනවා. අර අපි නිකන් කලින් උදාහරණයක් වගේ ෆයිල් වල දත්ත ගබඩා කරලා තියෙනවා වගේ අපි මේ කම්පියුටර් වල database තුල දත්ත ගබඩා කරලා තියෙනවා. එතකොට මේ දත්ත ගබඩා වල තියෙන දත්ත සමුදාය පාලනය කරන එක, ආරක්ෂා කරන එක සහ පවත්වාගෙන යන එක අපි database management කියලා කියනවා. මෙන්න මේ database manage කරන්න උදව් වෙන මෘදුකාංග softwares වලට database management system එහෙම නැත්නම් DBMS කියලා හඳුන්වනවා. මේකේ කාර්යය තමයි අලුත් දත්ත එකතු කරන්න පුළුවන්කම දෙන, මේ වගේම පරණ දත්ත වෙනස් කරන්න පුළුවන්කම තියෙන, මේ වගේම තමයි අනවශ්‍ය දත්ත මකා දැමීම මේකේ සිදු කරන්නේ. උදාහරණ විදිහට ගත්තොත් MySQL කියන software එක, Oracle, Microsoft SQL Server වගේ softwares අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ මොකක්ද මේ SQL Structured Query Language කියලා කියන්නේ. මේක sannivedana භාෂාවක්. ඒ කියන්නේ මේ SQL කියලා කියන්නේ පරිගණක භාෂාවක්. අපි දන්නවා පරිගණකයට අපේ භාෂාව තේරෙන්නේ නැහැ. එතකොට විවිධාකාර භාෂා වර්ග තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් Python, එතකොට C++, Java ඔය වගේ භාෂා තියෙනවා. ඒ වගේ මේ දත්ත ගබඩා, පරිගණක දත්ත ගබඩා කළමනාකරණය කරගන්න, පරිගණකයත් එක්ක ගනුදෙනු කරන්න භාවිතා කරන භාෂාව තමයි මේ SQL. එහෙම නැත්නම් structured query language කියලා කියන්නේ. මේකේ කාර්යය තමයි අපිට පුළුවන් හැකියාව ලබා දෙනවා මේ DBMS මෘදුකාංග වලට අපිට අවශ්‍ය දේ කියලා දෙන්න. අපේ විධාන ලබා දෙන්න තමයි මේ SQL කියන ලැන්ග්වේජ් එක අපි පාවිච්චි කරන්නේ. මේ ක්‍රියාකාරීත්වය ගැන කිව්වොත් එහෙම හිතන්නකෝ අපි මට පෑනක් දෙන්න කියලා අපි මිනිස්සෙක්ට කියනවා කියලා. එතකොට අන්න ඒ වගේ අපි අපේ DBMS software එකට මට පරිගණක SQL මේ SQL භාෂාව භාවිතා කරලා මට පාරිභෝගිකයන්ගේ ලයිස්තුවක් දෙන්න. උදාහරණයක් විදිහට select all from customers කියන SQL භාෂාව පාවිච්චි කරලා දුන්නාම මට DBMS software එක මගින් අදාළ පාරිභෝගිකයන්ගේ ලයිස්තුව දෙනවා. අපේ භාෂාවෙන් මට පාරිභෝගිකයන්ගේ ලයිස්තුව දෙන්න කියලා සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි ඔහේ ටයිප් කරන් ගියාට එයා දෙන්නේ නැහැ. මේ SQL කියන ලැන්ග්වේජ් එක භාවිතා කරලා නියම ක්‍රමයට ටයිප් කරලා execute කරාම එයා අපිට දෙනවා අදාළ අපිට අවශ්‍ය අවුට්පුට් එක. ඊට පස්සේ මේ දෙකේ කම්බිනේෂන් එක අපි කිව්වොත් මේ දෙක එකතුව සරලව කතා කරොත් DBMS කියලා කියන්නේ දත්ත ගබඩා කරලා තියෙන
හරියට නිකන් පෙට්ටියක් වගේ පොඩි බොක්ස් එකක් මේක පාලනය කරන ක්‍රමය තමයි මේ DBMS software එක කියලා කියන්නේ. එතකොට SQL කියලා කියන්නේ ඒ පෙට්ටියේ බොක්ස් එක ඇරියට පස්සේ ඒක ඇතුලේ තියෙන දේවල් තේරුම් ගන්න පාවිච්චි කරන නිකන් රහස් භාෂාවක් වගේ දෙයක්. හරිද? එතකොට ඔන්න ඔය වගේ තමයි අපිට සරලව මේ SQL සහ DBMS කියන දේ හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට අරගෙන ආවේ DBMS කියන්නේ මොකක්ද සහ SQL කියන්නේ මොකක්ද කියන එක ගැන. මොකද ඕගොල්ලෝ SQL කෝඩින් ඉගෙන ගන්නවා නම් මේ සම්බන්ධව පොඩි අදහසක් ඔළුවේ තියෙන්න ඕන. මම හිතනවා ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනම් මොකක්ම හරි ඉෂුව එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න මම ඔයගලන්ට උත්තර දෙන්නම්. හරි. මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ DBMS software එකක් ඉන්ස්ටෝල් කරන්න කොහොමද කියන එක ගැන. මම ඉස්සරහට ප්‍රැක්ටිකල් කරන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft ලගේ SQL Server Management Studio 2020 software එක හරහා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. good luck හැමෝටම.